ආයුබෝවන් ගැරඩි ඇල්ලේ බස් රථ අනතුරට හේතුව රියදුරාගේ නොසැලකිල්ලද. කොත්මලේ ගැරඩි ඇල් ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළුණු බස් රථය 11 වනදා පස්වරුවේ ගොඩගෙන තිබෙනවා. එලෙස ගොඩගත් බස් රථය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොත්මලේ පොලිසිය වෙත රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ. පොලිසිය සහ යුද හමුදාව එක්ක දොඹකර ආධාරයෙන් බස් රථය ප්‍රපාතයෙන් ගොඩගත් බව සඳහන්. කතරගම සිට කුරුණෑගල බලාධාවනය වූ මෙම රුලංගම බස් රථය 11 වනදා ඔලියම ගැරන්ඩි ඇල්ල ප්‍රදේශයේදී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුරට ලක් වුණා. මෙම අනතුරින් බස් රථය ගමන්ගත් මගින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 35කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා. බස් රථ අනතුරට හේතුව රියදුරාගේ නොසැලකිල්ලද නැත්නම් බස් රථයේ තිබූ යම් කාර්මික දෝෂයක් ද යන්න පිළිබඳව සොයා බැලීමට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පැවසුවේ මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලිසිය විසින් සිදු කරන බවයි. අනතුරින් මේ වන විට පිරිමි පුද්ගලයන් 16ක් හා කාන්තාවන් 5ක් ඇතුළත්ව පුද්ගලයන් 21 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වෙනවා. එමෙන්ම පුද්ගලයන් 35කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටින බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ඒ වගේම මියගිය පවුල් ඒකකයක් සඳහා රුපියල් මිලියන 1 වන්දයක් ලබා දීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා නියෝග කළේය. තවත් මෙවන් අලුත් තොරතුරකින් යලි හමු වෙනකන් ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.